මොකද කියලා දවසක් අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ ප්‍රශ්න 2000 පුතේ ඡේද ප්‍රශ්නයක් කොරියාවේ නිවාස සම්බන්ධව. අපි බලමු. මෙන්න කියනවා 한국의 한국 කොරියාව 한국의 කිව්වොත් කොරියාවේ 전통적인 මේ 전통적인 කියන්නේ ළමයි සාම්ප්‍රදායික කොරියාවේ සාම්ප්‍රදායික චිප් නිවාස කොරියාවේ සාම්ප්‍රදායික නිවාස හනොක් ඉරාගෝ හම්නිදා. හනොක් කියලා කියන්නේ මෙන්න මේ සාම්ප්‍රදායික නිවාස වලට කියන නම. පැහැදිලි නේද? එහෙනම් හනොක් ඉරාගෝ හම්නිදා. හනොක් කියලා කියනවා. හොඳට මතක තියාගන්න. රාගෝ හදා සහ ඉරාගෝ හදා. රාගෝ හදා සහ ඉරාගෝ හදා. කියන්නේ මොකද්ද? කියලා කියනවා කියන අදහස. රාගෝ හදා අනිත් එක තමයි ඉරාගෝ හදා. රාගෝ හදා ඉරාගෝ හදා කියන්නේ මොකද්ද? කියලා කියනවා. මොකක් හරි දෙයක් එහෙමයි කියලා කියනවා කියන අදහස තමයි ඔය රාගෝ හදා සහ ඉරාගෝ හදා කියන කෙන් භාවිතා කරන්නේ. එතකොට මේ රාගෝ හදා දාන්නේ සොරේකින් නම් අවසන් වෙන්නේ නාම පදේ අපි රාගෝ හදා දානවා. දැන් මම ගත්තොත් මෙහෙම මම කියනවා නාමු කියන්නේ ගසකනේ. එහෙනම් අවසන් වෙලා තියෙන සොරේකින්. නාමු රාගෝ හදා. ගසක් කියලා කියනවා. හැබැයි අපි ගත්තොත් හල්ලපුරකින් අවසන් වෙන පදයක් හක්සින්. හක්සින් කියන්නේ ශිෂ්‍යයට. මේ වගේ අවස්ථාවක වාට බේර නැති අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින්. එහෙනම් දාන්නේ ඉරාගු හට. හක්සෙන් ඉරාගු හට. ශිෂ්‍යයෙක් කියලා කියනවා. දැන් මෙතන හනොක් කියන පදේ අවසන් වෙලා තියෙන හල් අකුරකින් නිසා තමයි මෙතන මේ ඉරාගු හදා කියන ග්‍රාමයක භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් කොරියාවේ සාම්ප්‍රදායික නිවාස හනොක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොන බලන්න හනොගන් හනොක් නම් හනොක් නම් මොකද්ද කියන්නේ බලන්න හනොගන් හනොක් නම් අනොක්නම් චුරෝ සාමාන්‍යයෙන් ලියාගන්න මෙයාට සමාන පදයක් මොකද්ද? පෝතොන්. පෝතොන් කියන්නේ චුරෝ වලට සමාන පදයක්. පෝතොන්. පෝතොන් කියන්නේ සමාන පදයක්. චුරෝ පෝතොන්. සාමාන්‍යයෙන් නාමුවා. නාමු කියන්නේ ගස්. නාමු කියන්නේ ගස්. පා කියන්නේ සහ. නැත්තම් මෙතන නාමු කියලා අපිට ගන්න පුළුවන් තාම මොකද්ද? ලී කියලා ගන්නත් පුළුවන්. නාමු කියන අපි සාමාන්‍යයෙන් ලී වලට ගස් වලට දෙකටම අපි නාමු කියලා ගන්න පුළුවන්. එහෙනම් ලී සහ මෙතන වාග්වා ග්‍රාමයක සහ කියන අදහස ලී සහ හක් හක් කියන්නේ මැටි පස්. ඉයොන් හයෝ ඉයොන් හදා කියන්නේ පාවිච්චි කරනවා භාවිතා කරනවා. එහෙනම් ඉයොන් හයෝ කියන්නේ භාවිතා කර. භාවිතා කර මන්දම් නිදා හදනවා කියලා කියනවා. නාමුරෝ ලී වලින් නාමු කියන්නේ ලීනි. නාමුරෝ කියන්නේ මේ රෝරෝ ගම එක. රෝරෝ කියන්නේ මොකද්ද? කින් මගින් එන්ට වශයෙන්. එහෙනම් නාමුරෝ කියන්නේ ලී වලින් කිදොන්වා මේ කිදොන් කියලා කියන ළමයි සාමාන්‍යයෙන් කණු. අර කෙලින් කරලා දෙන කණු. ගවා කියන්නේ සහ මරු කියන්නේ මේ පොළොවට අල්ලලා තියෙන ලී වලින් හදලා තියෙන උස් වේදිකාව. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති කොරියාව කියන්නේ අධිශීත කලාපීය රටක්. එතකොට අර සීත කාලයේදී අධික සීතල වළක්වන්න ඒගොල්ලෝ පොළොවට ලී වලින් හදලා තියෙනවා උස් වේදිකාවක් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික නිවාසවල. ඒතකොට ඔන්න ඔය අර ලී වලින් හදලා තියෙන උස් වේදිකාවට අපි කියනවා මරු කියලා. එහෙනම් නාමුරෝ ලී වලින් කිදොන් කණු සහ මරු. මොකද්ද? ලී වලින් සකසා ඇති උස් වේදිකාව කියලා මතක තියාගන්න. මරුරල් මන්දල්ගෝ මන්දල් හදනවා මන්දල්ගෝ හදන අතර හගරෝනන් පස්වලින් හක් කියන්නේ පස්නේ හගරෝ කියන්නේ පස්වලින් හගරෝන පස්වලින් පෙොක් බිත්ති ගවා කියන්නේ සහ බිත්ති සහ පම්පදගල් පම්පදක් කියන්නේ මේ කාමරයේ බිම කාමරයේ බිම මන්දම් නිදා හදනවා කියලා කියනවා. හකරෝ පස්වලින් මන්දන් මන්දල් හදනවා මන්දන් කියන්නේ හදපු හදපු පෙොක් කියන්නේ බිත්ති චම්මා චොරේ මේ චම්මා චොල් කියලා කියන්නේ ළමයි මතක තියාගන්න හොඳට ඔයා වැසි සමය චම්මා චොල් කියන්නේ වැසි සමය චම්මා චොරේ වැසි සමයට
සබ්ගි කියන්නේ මොකද්ද? තෙතමනය, ආර්ද්‍රතාවය. තෙතමනය මගාජුගෝ මේ මක්ත කියන්නේ අවහිර කරනවා කියන අදහස. එනම් මගාජුදා කියන්නේ අවහිර කරලා දෙනවා කියන අදහස. ගෝවාවොත් අතර අවහිර කරලා දෙන අතර කියවුරේන ශීත කාලයට කියවුල් කියන්නේ ශීත කාලයනේ කියවුරේ කියන්නේ ශීත කාලයට චුවීරල් චුවී කියන්නේ මොකද්ද? සීතල. අධික සීතල චුවී අධික සීතල මගාජුම් නීද අවහිර කරලා දෙනවා. ඒ කියන්නේ ඊතලන එක අවහිර කරලා දෙනවා කියලා තමයි කියන්නේ. නාමුවා ගස් සහ මොකද නැත්තම් මෙතන ලී සහ නැත්තම් ඔය එහෙම ගන්න ලී සහ හගරෝ පස් වලින් මන්දරොද්ගි තේමුනේ මන්දල්ද කියන්නේ හදනවනේ මන්දරොත්ත කියන්නේ හැදුවා. ගීතේමුනේ කියන්නේ නිසා නැත්තම් හින්දා. හැදුව නිසා නැත්තම් හැදුව හින්දා. ඌරි මොමේදෝ ඌරි කියන්නේ අපේ මෝම් කියන්නේ ශරීරය. එහෙනම් මොමේ කියන්නේ ශරීරයට දෝ කියන්නේ අපේ ශරීරයටත් චොත්සමිදා හොඳයි කියලා. මොකද කියන්නේ මේ ලී සහ පස් වලින් හදපු හින්දා අපේ ශරීරයටත් හොඳයිලු. ඊට පස්සේ ඔන්න හිස්තැනක් තියෙනවා. යෝජමන් මේ දිනවල නම් යෝජම් කියන්නේ මේ දිනවලනේ හනොක් ඒසෝ කොරියානු සාම්ප්‍රදායික නිවාසවල ඒසෝ කියන්නේ සිත නැත්තම් දී සල්දා ජීවත් වෙනවා සනන් කියන්නේ ජීවත් වන සරාන්දරි මිනිස්සු මංජියන්සම් නිදා මාන්ත කියන්නේ වැඩිනේ මේ ජීයන්සම් නිදා කියන්නේ නැහැ කියන අදහස එනම් වැඩි නැහැ කියලා කියනවා. අපාත ඒසෝනන් අපාර්ට්මන්ට් වලදී ළමයි සාමාන්‍යයෙන් මේ අපාර්ට්මන්ට් වලට අපි තව නමක් කියනවා මතක තියාගන්නවා එක කොන්දොන් චුතෙක් අපි ඔය කොන්දොන් චුතෙක් කියන වචනේ භාවිතා කරන අපාර්ට්මන්ට් වල කොන්දොන් චුතෙක් කොන්දොන් චුතෙක් කියන්නේ මොනවද මෙන්න මේ අපාර්ට්මන්ට් වලටම තමයි අපි කියනවා ඒකාබද්ධ නිවාස දැන් අපි අපාර්ට්මන්ට් එකක් ගත්තොත් ළමයි ගොඩාක් ඉන්නවනේ යොරෝකාගුගා සල්ගෝ ඉස්සනෙදා විවිධ පවුල් ජීවත් වෙලා ඉන්නවා අන්න ඒ වගේ අවස්ථාවල ඔයා හොඳට මතක තියාගන්න ඔන්න ඔය අපාර්ට්මන්ට් වලටම අපි කොන්දොන් චුතෙක් කියලාත් කියනවා පැහැදිලි නේද ඒ වගේමයි ඔයා මතක තියාගන්න තව එකක් අපි ඔය සාමාන්‍ය නිවසකට ඒ කියන්නේ එක් පවුලක් විතරක් නම් ජීවත් වෙන්නේ එතන. අපි ඒකට කියනවා තන්දොක් චුතෙක්. මොකද්ද කියන්නේ? තන්දොක් චුතෙක්. අපි තන්දොක් චුතෙක් කියලා කියන්නේ තනි නිවාසයකට. පැහැදිලි නේද? හරි. එහෙනම් අපාතයසෝ අපාර්ට්මන්ට් වලදී සනන් සල්ද කියන්නේ ජීවත් වෙනවනේ. සනන් කියන්නේ ජීවත් වෙන අපාර්ට්මන්ට් වලදී ජීවත් වෙන අපාර්ට්මන්ට් වලදී ජීවත් වන සරාම්දරි මිනිස්සු තෝ කියන්නේ මොකද්ද වඩාත් මාංශම් නිදා වැඩි. ඇත්ත ළමයි දැන් අපි කොරියාව අපිට දැන් නිතර පේන දෙයක් තමයි අපි මෙහි ඇවිදිනකොට මොකද්ද අපාර්ට්මන්ට් තමයි වැඩි හරියක් තියෙන්නේ. දැන් අපේ ටවුන් එකේ තියෙන තනිකර අපාර්ට්මන්ට්. ගොඩාක් ඉන්නේ අපාර්ට්මන්ට් වල. අපාතේ සෝසනන් සරාම්දරි තෝ මාංශම් නිදා. අපාර්ට්මන්ට් වල ජීවත් වෙන මිනිස්සු වඩාත් වැඩියි. තකී විශේෂයෙන්ම තෝසියේන නගරයේ අපාතගා අපාර්ට්මන්ට් ආජු මාන්සම් නිදා මේ ආජු ගැන එක වචනයක් ගොඩාක් මාන්සම් නිදා වැඩි කියලා කියන අපාතනන් අපාර්ට්මන්ට් නම් හන්චේ මේ හන් කියන්නේ එක චේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ගොඩනැගිලි ගණන් කරන එකක නාමය එහෙනම් එක ගොඩනැගිල්ලක කොන්මොල් ඒ කියන්නේ ගොඩනැගිල්ලක. ඒතකොට මේ චේ කියන පදේ දාලා තියෙන්නේ මේ ගොඩනැගිලි ගණන් කරන එකක නාමයක් වශයෙන්. හරි එහෙනම් හන්චේ කොන්මොල් කියන්නේ එක ගොඩනැගිල්ලක අනේ කියන්නේ ඇතුලේ අන් කියන්නේ ඇතුලේනේ අනේ කියන්නේ ඇතුලේ යොරෝ චිබි ඉස්සම් නිදා යොරෝ කියන්නේ මොකද්ද කිහිපයක් චිප් කියන්නේ නිවාස ඉස්සම් නිදා තියෙනවා ඇත්තට ළමයි අපි සාමාන්‍ය ඇපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඒ ඇපාර්ට්මන්ට් එකේ මොනවද ගෙවල් කීපයක් තියෙනවනේ නේද අපි ඒක ඇර මොකද්ද කොන්දොන් චුටෙක් කියලා කිව්වේ සෝරේනන් සෝල් නගරයේ මේ සෝල් කියන්නේ කොරියාවේ අගනුවර සෝල් නගරයේ යුක්ෂිප්චන් තට්ටු 60ක් චන් කියන්නේ තට්ටු ගණන් කරන එකක නාමය තට්ටු 60ක් නොම්නන් මේ නොම්තා කියන්නේ පුතේ ඉක්මවන අප්‍රමාණයක් වගේ ඉක්මවනවා එහෙනම් නොම්නන් කියන්නේ ඉක්මවන අපාත දෝ ඉස්සම් නිදා අපාර්ට්මන්ට් උත්
ඉස්සමිදා තියෙනවා. පුතේ මේ දෝ වලින් කියන්නේ සාමාන්‍යයෙන් අල් තයන්න. කොරියානුවන් දෝ වලින් ගන්න අල් තයන්න. තව අපි මේ දෝ වලින් කියනවා අංශක වලටත් අපි දෝ කියනවා. නේද? එතකොට අපි දෝ කියලා කියනවා තව පලාතට කියොන්ගි දෝ, කියොන්ගි පලාත, චොල්ලානම් දෝ, චොල්ලානම් දෝ කියන පලාත. නේ. ඉස්සමිදා තියෙනවා. අපාතනන් apartment නම් පොතෝන් සාමාන්‍යයෙන් සූපර්මාකට් සුපිරි වෙළඳ සැල්. සුපිරි වෙළඳ සැල් ගන්නෙන් කියන්නේ බැංකු චුචාජන්. චුචාජන් කියන්නේ මොනවද? රතගාල්. චෝතන් හග්ගයෝ. ඒ කියන්නේ ප්‍රාථමික පාසල්. ප්‍රාථමික පාසල් තන් කියන්නේ ආදිය කංචෝ ඒ ඉස්සෝසෝ. කංචෝ කියන්නේ ළඟ අසල. එහෙනම් කංචෝ ඒ කියන්නේ ළඟ අසල ඉස්ත තියෙනවනේ. එහෙනම් මේ ඉස්සෝසෝ කියන්නේ මොකද්ද? තියෙන නිසා. ආසෝසෝ හේසෝ කියන එක නාම විශේෂණයකට ආවොත් නිසා කියන අදහස තියෙන නිසා සෙන්හල් හගියේ මේ සෙන්හල් හදා කියන්නේ ජීවත් වෙනවනේ. එහෙනම් ගී කියන්නේ සෙන් මොකද්ද? කිරීම. එහෙනම් සෙන්හල් හදා ජීවත් වෙනවා. සෙන්හල් හගි ජීවත් වීම ඒ කියන්නේ පියොල්ලි හම්නිදා. පියොල්ලි හදා කියන්නේ පහසුයි. කරෝනා කෙසේ වෙතත් කොහොම නමුත් ඔය අදහස් දෙකම ගන්න පුළුවන්. හන් කොන්නුරේ එක ගොඩනැගිල්ලක යොරෝ කියන්නේ කිහිපයක් සරාන් මිනිස්සු. නැත්නම් විවිධ මිනිස්සු. යොරෝ කියන අපි සාමාන්‍යයෙන් විවිධ නැත්නම් කිහිප. විවිධ මිනිස්සු සල්ගි තේමුනේ සල්ද ජීවත් වෙනවා ගී තේමුනේ කියන්නේ නිසා හින්දා ජීවත් වෙන හින්දා. පුල්පියොන්හන් පුල්පියොන්හන් කියන්නේ මොකද? අපහසුකාරී. දැන් පියොන්ලද අපහසුයි පුල්පියොන් කියන්නේ අපහසුයි. අපහසුකාරී චොම් කියන්නේ මොකද්ද? ලක්ෂණයට. චොම් දෝ ලක්ෂණයකුත් ඉස්සමිදා තියෙනවා කියලා කියනවා. අපහසුකාරී ලක්ෂණයකුත් තියෙනවා කියලා තමයි ඔන්න කියන්නේ. හරි. එහෙනම් ඔන්න අපි දැන් මේ ඡේදය සාකච්ඡා කරා. දැන් අපි යමු උත්තරවලට. දැන් මේ තියෙන ළමයි සාම්ප්‍රදායික නිවාසයක් මේ හනොක් කියලා කියන්නේ. මම කියේ මොකද්ද? තන්දොක් චුතෙක්. මේ තියෙන අපාර්ට්මන්ට් එකක්. අපි මේකට කියේ මොකද්ද? කොන්දොන් චුතෙක්. ඒතර මේ දෙක ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද මේවෙන් අනිවාර්යෙන් විභාගෙට ප්‍රශ්න හැදෙනවා. බලමු මෙන්න කියනවා මොකද්ද? පින්කන් පින්කණයා මෙන්න මේ ක කියලා තියෙන තැන හිස් තැනට. තරකල් තරකඩ ඇතුළට යනවා. තරකල් කියන්නේ ඇතුළට යන්නට තියෙන මල් කියන්නේ වචනය, මල්ලෝ කියන්නේ වචනයට, අල්මජන් කියන්නේ වඩාත් නිවැරදි, ගොත් කියන්නේ එක, කොර සිප්සියෝ තෝරන්න කියලා කියනවා. පැහැදිලි නේද? හරි. කරමියොන් කියන්නේ එහෙමනම් ලියා ගන්න කරමියොන් කියන්නේ මොකද්ද? එහෙමනම් කරිගෝ කියන්නේ ඒ වගේම නැත්තම් තවද කරොනික්කා කියන්නේ ඒ නිසා කරොනික්කා කියන්නේ ඒ නිසා කරොජ්ජිමාන් කියන්නේ ඒ නමුත් එනමුත් කරොජ්ජිමාන් කියන්නේ මොකද්ද? එනමුත් කියන අදහස. කරමියොන් කියන්නේ එහෙමනම් කරිගෝ කියන්නේ ඒ වගේම කරොනික්කා කියන්නේ ඒ නිසා කරොජ්ජිමාන් කියන්නේ ඒ නමුත්. හරි. අපි දැන් දාලා බලමු. මෙන්න කියනවා මොකද්ද? නාමුවාහකරෝ. මොකද්ද කියන්නේ? මේ නාමු කියන්නේ ලී සහ හක් පස් වලින් මන්දල්ද හදනවා. මන්දරොද්ගි තේමුනේ හැදපු නිසා නැත්නම් හදපු හින්දා ඌරිමුමේ දෝචොස්සමිත අපේ ශරීරයටත් හොඳයි. ඊට පස්සේ කියනවා මොකද්ද? කරොමෙවන්. එහෙමනම් යෝජම් එහෙමනම් මේ දිනවල හනොක් ඒසෝ සනන් සරාන්දරිය මාංජාන සම්නිදා. ඒ කියන්නේ කොරියානු සාම්ප්‍රදායික නිවාසවලදී ජීවත් වෙන මිනිස්සු වැඩි නැහැ. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. අපි යන අංක දෙකට කරිගෝ. ඒ වගේම එහෙනම් පුතේ මේ කරිගෝ ආව සාමාන්‍යයෙන් මේ උඩ තියෙන ඡේදෙත් මේ පහළ තියෙන ඡේදෙට සමාන වෙන අදහසක් තියෙනවා. දැන් බලන්නකෝ. ඒ වගේම යෝජම් හනෝගේසෝ මේ දවස්වල මොකද්ද? හනොක්කේසෝ සනන් සරාන්දරි මංජාන් සම්නිදා. මොකද්ද? කොරියානු සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වෙන මිනිස්සු වැඩි නැහැලු. එහෙම ගැලපෙන්නේ නැහැ. කරොනික්කා ඒ නිසා කියලා කිව්වොත් සාමාන්‍යයෙන් පිටිපස්සෙන් අපි මොකක් හරි අනදීමක් විධානයක් වගේ දෙයක් අනිවාර්යෙන් නික්කාවොත් භාවිතා කරනවා. සේයෝ සිප්සියෝ ජීමසේයෝ අන්නේ වගේ ග්‍රම තමයි මේ නික්කා ග්‍රම එක આવොත් ගොඩක් අවසන් වෙන වාක්‍ය. එහෙනම් මොකද්ද? කරොනික්කා ඒ නිසා යෝජමන් මේ දිනවල හනොක් ඒසෝ සනන් සාම්දරි මේ සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වෙන මිනිස්සු මංජාන් සම්නිදා වැඩි නැහැ. එහෙම ගැලපෙනවද? එහෙම ගැලපෙන්නේ නැහැ. අපි ළම අන්තිමට කරන්න කරොජ්ජිමාන් එනමුත් මේ ජිමාන් කියන්නේ උනත් නමුත් කියන අදහසනේ. එනමුත්
යෝජමන් මේ දිනවල අනුක් ඒ සෝසන සාම්ප්‍රදායික නිවාසවලදී ජීවත් වෙන සරාම්දරි මිනිස්සු මංජියන් සම්නිදා වැඩි නෑ. එහෙනම් අපිට උත්තරය ගන්න වෙන්නේ මොකද්ද? උත්තරය අංක 4 තමයි මෙතනට එන්නේ මොකද්ද? කරොජ්ජිමාන් එනමුත්. මෙතනට එන්නේ මොකද්ද? කරොජ්ජිමාන් කියන එක තමයි එන්නේ. එනමුත් නේද? මේ දවස්වල සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වෙන මිනිස්සු වැඩි නැහැ කියන අදහස තමයි එන්නේ. හරි. එහෙනම් අපි ඒකට උත්තරය දැන් හෙව්වා. ඊට පස්සේ බලන්න අපි යනවා පුතා මෙන්න දෙවෙනි ප්‍රශ්නයට. මොකද්ද? ඊ කරේ මේ ඡේදයේ නේයොන්. නේයොන් කියන්නේ මොකද්ද? විස්තරය. විස්තරය නේයොන් කියන්නේ ගවා කියන්නේ සහ විස්තරය සහ තරන් ගොත් කියන්නේ මොකද්ද? තරන් කියන්නේ පුතේ වෙනත් කියන අදහස. වෙනස්. වෙනත්. ගොත් කියන්නේ එක කොරසිප්සියෝ තෝරන්න. බලන්නකෝ හනොක් කියන්නේ කොරියානු සාම්ප්‍රදායික නිවාසනේ. නාමුවා ගස් සහ නැත්තම් ලී සහ හගොරෝ පස් වලින් මන්දන් කියන්නේ හදපු චිප් ඉම්නිදා නිවසක් වේ. ඇත්ත නේද? දන්නවා හැම සාම්ප්‍රදායික නිවාස හදන්නේ ලී සහ මැටි වලින් පස් වලින් නේද? එහෙනම් උත්තරේ හරි. හන්ගුගේන කොරියාවේ යුක්ෂිප්චන් තට්ටු 60ක්. චන් කියන්නේ තට්ටු 60ක්. ඉසාන් කියන්නේ වැඩි. තට්ටු 8ට වැඩි. මොකද්ද? අපාතදෝ ඉස්සුනිදා apartment දෝ කියන්නේ apartment උත් ඉස්සුනිදා තියෙනවා කියලා කියනවා. ඇත්ත නේද? මොකද්ද? කොරියාවේ තට්ටු 60ට වඩා ඉක්මවන apartment තියෙනවා. ඇත්ත කතාව. එහෙනම් උත්තරේ හරි. right. ඊට පස්සේ තෝසියේනන් තෝසි කියන්නේ නගරේන තෝසියේ කියන්නේ මොකද්ද? නගරේ හනොක් ඒසෝ කොරියානු සාම්ප්‍රදායික නිවාසවලදී සනන් ජීවත් වන සරාමි මිනිස්සු මාංජි අන්සම්නිදා. මාන්ත කියන්නේ වැඩිනේ නේද? එහෙනම් මංජි අන්සම්නිදා වැඩි නැල්ලු. ඇත්තද කතාව ළමයි? තෝසියේ නගරයේ හනොක් ඒසෝ සනන් මේ සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වන මිනිස්සු වැඩි නැල්ලු. ඇත්තද? වැඩි නෑ නේද? ඇත්ත කතාව. උත්තරේ හරි. අපාර්ට්මන්ට් නා සමුසිරි මෝයෝ ඉන්න. සමුසිරි කියන්නේ කාර්යාලනේ. කාර්යාල මෝයිදා කියන්නේ මොකද? එකතු වෙනවා. එහෙනම් මොයෝ කියන්නේ මොකද? එතන එකතු වෙලා කියන අදහස. ඉත්නන් කියන්නේ තියෙන. එකතු වෙලා තියෙන. කාර්යාල එකතු වෙලා තියෙන. කොන්මුල් මරම් නිදා. කොන්මුල් කියන්නේ කොට නැගිල්ලක් මරම් නිදා කියන්නේ මොකද? යනුවෙන් පවසනවා. ඇත්තද? එහෙම එකක් කිව්වනේ. අපි ඇපාර්ට්මන්ට් එකක් කිව්වේ මොකද? යොරෝකාබුගා මොකද්ද? සනන් එකට ජීවත් වන කොන්මුල් නේද? එතන අපි කිව්වා නිවාස කිහිපයක් තියෙනවා කියලා. එහෙනම් උත්තරේ ගන්න බෑ. උත්තරේ වැරදි. අපි එහෙම අදහසක් කිව්වේ නෑ කිසි අවස්ථාවක. මේක තමයි අපිට වැරදි උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ. නේද? එහෙනම් ඔන්න මෙයා තමයි වැරදි. එහෙනම් මෙයා තමයි උත්තරේ. මෙන්න මේක අපාර්ට්මන්ට් නම් සමුසිරි මොයෝ ඉක්නන් කොන්මුල් අරන් මේක තමයි උත්තරේ ගන්න වෙන්නේ අපිට. එහෙනම් ඔන්න අපි අද ප්‍රශ්න 10 පුතේ නේද? 954 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉස්සරහට අපිට වඩා මේ වගේම ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. අපි දවසට එක ගාන ප්‍රශ්න දානවා. එහෙනම් හොඳට පාඩම් කරන්න. හැමෝගෙම කොරියානු සීනි ඉක්මනට සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.